බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ යමක් ඇසීමෙන් ඒ පුජ්‍යලයාට අවබෝධයක් ලැබෙනවා නම් ඒ දෙයක් පමණයි. අවබෝධයක් නොලැබෙන දෙයක් උන්වහන්සේ විස්තර කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මාතෘකා 6ක්. ඒකත් කෙටියෙන් ඉස්සලා අපි කතා කරමු. යං තථාගතෝ වාචං ඥානාති අභූතං අතච්ඡං අනත්ථ සංහිතං සාච පරේසං අප්පිය අමනාපන්නතං තථාගතෝ වාචං භාසති. බුදුරජාණන් වහන්සේ දන්වා යම් කිසි දෙයක් අභූතං ඒක සිදු නොවිච්ච දෙයක්, අසත් අතච්ඡං බොරු දෙයක්, අනත්ථ සංහිතං වැඩක් නැති දෙයක්, සාච පරේසං අප්පිය අමනාපා ඒක අනිත්‍යයට අහන්නත් අප්‍රියයි අප්‍රසන්නයි. එහෙම කවදාවත් උන්වහන්සේ දේශනා කරන්නේ ඒක එක මාතෘකා. යංච තථාගතෝ වාචං ඥානාති භූතං තච්ඡං අනත්ථ සංහිතං සාච පරේසං අප්පිය අමනාපා නතං තථාගතෝ වාචං භාසති. සමහර දෙයක් බුදුරජාණන්සේ දන්නවා සත්‍ය වූම දෙයක්, සිදු වූ දෙයක්. නමුත් ඒක අහන්නඳ වැඩක් නැති දෙයක්, අනර්ථකර දෙයක්. හැබැයි අහන එක්කෙනාටත් ඒක අප්‍රියයි අප්‍රසන්නයි. ඒවත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. යංච තථාගතෝ වාචං ඥානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං පිය අප්පිය අමනාපා තත් කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචාය වේයාකරණාය. බුදුරජාණන් වහන්සේ දන්නවා යම් කිසි කාරණයක් භූතං සිදු වෙච්ච දෙයක්, තච්ඡං සත්‍ය වූ දෙයක්, අත්ථ සංහිතං වැඩදායක දෙයක්, සාච පරේසං අප්පිය අමනාප හැබැයි ගහණේ කෙනාට අප්‍රසන්නයි. අප්‍රසන්න වුණත් උන්වහන්සේ සුදුසු වෙලාවෙ හැම දෙයක් දේශනා කරනවා. දැන් අපි හිතමු දෙව්දත්තරුන්ද අර කෙලතොල්ලගේ තැනක් තියෙනව නේද? ආපායිකෝ, නේරයිකෝ, කප්පට්ටෝ, දේවදත්තෝ. ආපායික පාපහට යන කෙනෙක්. නේරයිකෝ නරකයට යන කෙනෙක්. කප්පට්ටෝ කල්පයක් නරකේ ඉන්න කෙනෙක්. අතේකෙච්චෝ පිළියම් කළ නොහැකි කෙනෙක්. ඉතින් ඒක සත්‍යයි. සිදු වෙනවමයි. හැබැයි අහන්නේ කෙනාට ප්‍රිය නෑ. නමුත් ඒක අවශ්‍ය වෙලාවට උන්වහන්සේ දැන් සමහර විට භික්ෂුන් වහන්සේලා අතරින් යමෙක් වැරද්දක් කරලා ඇවිල්ලා ඉතින් ඒක ඉදිරියේ සාකච්ඡා කරනකොට ඉතින් සත්‍ය වශයෙන්ම වැරද්ද කෙල්ල තියෙනවා. ඒකට උන්වහන්සේ කියනවා අනනෝච්චේක මෝග පුරිස අනුරූපං අප්‍රති රූපං හිස් පුජ්‍යලයා මේක බොහොම නුසුදුසු දෙයක් කියලා අර නිකන් වචන වශයෙන් අප්‍රසන්නයි. නමුත් මෝග පුරුෂ කියන එක සත්‍ය වූ වචනයක්. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා හිස් පුජ්‍යලිය. ඒ පුජ්‍යලයාගේ උසස් ගුණයක් නැති නිසානේ අර අත්හැරලා දුන්නේ. ඒ වාගේ ඔය තුන්වෙනි පියවරේදී සුදුසු නම් අවශ්‍ය වචනයක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට හතරවෙනි මාතෘකාව යම්පි තථාගතෝ වාචං ඥානාති අභූතං අතච්ඡං අනත්ථ සංහිතං සාච පරේසං පියමනාපා නතං තථාගතෝ වාචං භාසති. සමහර දෙයක් තියෙනවා සිදු නොවිච්ච දෙයක්, අසත්‍ය දෙයක්, අහන්නන්ද වැඩකුත් නැති දෙයක්. හැබැයි අහනවා නම් ප්‍රියයි මනාපයි. එහෙම දේවල් කවදාකවත් අය අනර්ථයේ පිණිසනේ. පස්වෙනි මාතෘකාව යම්පි තථාගතෝ වාචං ඥානාති භූතං තච්ඡං අනත්ථ සංහිතං තත්ත තංපි සාජ පරේසං යමනාපා නතං තථාගතෝ වාචං භාස. සමාරතිය කියන හරියටම සිදුවෙච්ච දෙයක්. ඒක සත්‍ය වූ දෙයක්. නමුත් අහන්නන්ද වැඩක් නැති දෙයක්. අහනවා නම් ප්‍රියයි මනාපයි. ඒවත් කවදාකවත් කියන්නේ නැහැ. හයවෙනි මාතෘකාව තමයි මුළු තුන් පිටකෙදම බොහෝ සෙයින් කියන්නේ. යංචකෝ තථාගතෝ වාචං ඥානාති භූරං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං පියමනාපා තත්ථ කාලඤ්ඤෝ හෝති තථාගතෝ තස්සා වාචා වේයාකරණාය. බුදුරජාණන් වහන්සේ යමක් දන්නවා ඒක ඒකාන්තයෙන් සිදුවෙච්ච දෙයක්, ඒක සත්‍ය වූ දෙයක්, අහන්නන්ද දෙලොවට වැඩදායක දෙයක්, අහන්නන්ද ප්‍රියයි මනාපයි. ඒක සුදුසු පරිද්දෙන් සුදුසු තැන දේශනා කරනවා. ඔය මාතෘකාවේ දේශනා කරේ මහත්මියෝ මේ අබේ රාජකුමාරයාට. අබේ රාජකුමාරයා ඊට කලින් බෞද්ධයෙක් නෙමෙයි. නිගණ්ඨනාථ පුත්‍රගේ දායකයෙක්. ඉතින් එක දවසක් නිගණ්ඨනාථ පුත්‍ර මෙයාට උබතෝ කෝටික ප්‍රශ්නයක් උගන්වනවා බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. කද්ද? එතකොට ඔය දෙව්දත්තරුන් ගැන විස්තර කතා කරපු කාලේ අතර තමයි සිද්ධිය. අස අහන්නේ කිව්වා මේ තථාගතයන් වහන්සේ පරිසුදස් කියනවාද කියලා.
එතකොට නැtei කිව්වොත් අහන්නේ එහෙනම් අර දෙව්දත්තුරුන්ට පරුසබස් කිව්වේ. ඉතින් ඇතේ කිව්වොත් කියන්නේ එහෙනම් ඔය තථාගතයන් වහන්සේගේ මහා කරුණාවෙන් ඇති වැඩේ මොකද්ද? ඉතින් ඔන්න අබේරාජ කුමාරයා කියන්නේ බිම්බිසාර රජුගේ පුතෙක් නෙවෙයි. ඉතින් යා තාත්තා බෞද්ධයා වුණාට තව බෞද්ධ වෙලා නැහැ. හැබැයි ආගේ පින තියෙනවා. ඉතින් පස්සේ කල්පනා කළා මම මේක අහන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩම්මලා දානිකුත් දීලා. නිකම්ම ගිහින් ප්‍රශ්න කරන්න හොඳ නැහැ කියලා ඉතින් ගිහින් ආරාධනය කළා ගෙදර වඩින්න. ඉතින් වැඩියා. දානෙ දීලා කුඩා අතදරුවෙක් වඩාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉතින් මේ ප්‍රශ්නේ අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ නපුරු බස් කියනවාද? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ශාරි කුමාරය ගැන තථාගතයන් වහන්සේ කිස්තිර නිගමනයක් කියනකොට මේ අසුරුසනක් ගෑවා. මොකද? මට නිගණ්ඨනාථ පුත්‍රෝ කියන්නේ මේකට මෙහෙම කියයි මෙහෙම කියන්නකොත් මෙහෙම කියන්නේ කියලා. එතකොටයි බුදුරජාණන් වහන්සේ මේ කියන මාතෘකා 6 ඉදිරිපත් කෙරේ. තථාගතයන් වහන්සේ කතා කරන්නේ මෙන්න මේ ක්‍රමයට. ඊට තුන්වෙනි පියවරේ කියවන්නේ ඒකාන්ත සත්‍ය වූ විද්‍යමාන වූ අහන්නන්ද යඩදායක වූ එහෙම නමුත් අහන්න අප්‍රියයි. එහෙම දේවල් සුදුසු නම් අවස්ථානුකූලව ප්‍රකාශ කරනවා. පටගෙ ඉතින් නෙමෙයි. උන්වහන්සේගේ මෛත්‍රියේ කරුණා පෙරකොට ඇති නෝනින් තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඊළඟට අදින් 6 වෙනි මාතෘකාව තමයි මුළු තුන් පිටකයේ වැඩියෙන් දේශනා කළා තියෙන්නේ. සත්‍ය වූ විද්‍යමාන වූ අහන්නන්ද වැඩදායක වූ අහන්නන්ද ප්‍රේමනාපෝ ධර්ම දේශනාව තමයි බුද්ධ වචනේ තියෙන්නේ. ඒ අනුව අපේ මහත්මයා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. දැනගත්තට මනුෂ්‍යයන්ට අවශ්‍ය දේ පමණයි ඉදිරිපත් කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියමු යම්කිසි රෝගියෙක් වෛද්‍යවරයෙක් ළඟට එනවා. ඉතින් වෛද්‍යවරයා බොහෝ සෙයින් රෝග ගැන දන්නවා, බෙහෙත් ගැන දන්නවා. ශෝක නිදාන දන්නවා, ඒකට සුදුසු බෙහෙත් වර්ග ඔක්කොම දන්නවා. ඉතින් මේ රෝගියාට අවශ්‍ය බෙහෙත කියනවා විනා Taman දන්න බෙහෙත් ඔක්කොම යාට කියන්නේ නැහැ නේද? එහෙම කියලා වැඩක් නැහැනේ. ඒ රෝගියාට අවශ්‍ය බෙහෙත විතරයි යාට ඉදිරිපත් කරන්න කියන්නේ මේක මෙහෙමයි පාවිච්චි කරන්නේ, මෙහෙමයි ගුණදායක වෙන්නේ, පවතින්නේ කියලා. ඒ වාගේ බුදුරජාන් වහන්සේ දෙවියන්ට, මිනිස්යන්ට, ගිහියන්ට, පැවිද්දන්ට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යමක් දේශනා කරන්නේ ඒ ඇත්තන්ට අවශ්‍ය දේ. ඒ ඇත්තන් යම්කිසි ධර්මයක් ඇසීමෙන් අනුගමනය කිරීමෙන් මාර්ගඵල අවබෝධ කරගන්නවා නම් මාර්ගඵල ලබන්න පිනමදිනම් දෙව්ලොවට හරියනවා නම් ඒ සඳහා අවශ්‍ය දේ උන්වහන්සේ ප්‍රකාශ කරන දේශනා කරනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියනකොට කියනවා අසාමන්ත පඤ්ඤෝ කියලා. අසාමාන්ත කියන්නේ අන් කෙනෙකුට සමීප කරන්න බෑ. එතන කියනෝනේ ලස්සන නිදසුනක් අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥානමුඛේ ආපාතං ආගච්ඡanti. අතීත අනාගත වර්තමාන වූ යන්තා ධර්මයට ඒ සියල්ල සරුවඥන් වහන්සේගේ ප්‍රඥා දොරටුවට සම්මුඛ වෙනවා. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං යන්තා දතියුතුනම් ඒතා නුවණ තියෙනවා. යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං දතියුතු දේ යම් පමණද එපමණම නුවණ පැතිරී තියෙනවා. ඤෙය්‍ය පරියන්තිකං ඥානං ඥාන පරියන්තිකං ඤෙය්‍යං නුවණ තියෙන්නේ දතියුත් හිම් කොට කෙලවර දක්වා. දතියුත් තියෙන්නේ නුවණ කෙලවර කොට. නුවණට දතියුත්තක් වෙන්නේ නැහැ. අඤ්ඤමන්නේ පරියන්තත්ථායිනෝතේ ධම්මා මේ හරියට එකට එකක් කෙලවර කොට ඇති සංසන්දනේන්ද්‍රයක් දතියුතු දෙයි ප්‍රඥාවයි.